Easy Biology. Learn, understand, grow. සුබ දවසක් වෙන්න කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Easy Biology YouTube නාලිකාවත් එක්ක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය කියන පාඩම යටතේ සත්ත්ව පටකවල ව්‍යුහය හා ඒ කෘත්‍ය පිළිබඳව. ඉතින් මුලින්ම අපි පටකයක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරලා බලමු. මොකක්ද පටකයක් කියලා කියන්නේ? පටකයක් කියන එක නිර්වචනය කරොත් පටකයක් කියලා කියන්නේ විශේෂිත කාර්යයක් හෝ කාර්ය කිහිපයක් කිරීමට ඇති සෛල වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුතු සෛල සමූහයක් එක්ක ගත් විට පටකයක් කියලා හඳුන්වනවා. ඉතින් මේක කරුණු තුනකට කඩා ගන්න පුළුවන් අපිට. පළවෙනි කරුණේ විදිහට විශේෂිත කාර්යයක් හෝ කාර්ය කිහිපයක් කිරීමට ඇති සෛල වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුතු සෛල සමූහයක් එක්ක ගත් විට පටකයක් ලෙස හඳුන්වන්න ලැබේ. ඉතින් අපිට මතක තියාගන්න අමාරු නිර්වචන මේ විදිහට කොටස් වලට බෙදලා අපිට මතක තියාගන්න පුළුවන්. ඒක ලේසි. ඉතින් අපි දැන් කතා කරන්නේ සත්ත්ව පටක ගැනනේ. සත්ත්ව පටක ප්‍රධාන වර්ග හතරක් තියෙනවා. මොනවද ඒ ප්‍රධාන වර්ග හතර? පළවෙනි එක අපිච්ඡද පටක. දෙක සම්බන්ධක පටක. තුන පේශි පටක. අන්තිම එක ස්නායු පටක. ඉතින් මේවා තමයි සත්ත්ව පටක ප්‍රධාන වර්ග හතර. ඉතින් සත්ත්ව පටක ගත්තම අපිට සත්ත්ව පටක වල ලක්ෂණ ගැන කතා කරන්න වෙනවා. දැන් අපි කතා කරන්නේ සත්ත්ව පටක වර්ග හතරක්. ඉතින් මේකේ පළවෙනි සත්ත්ව පටකයේ විදිහට අපිච්ඡද පටකය හඳුන්වලා දෙන්න පුළුවන්. අපි අපිච්ඡද පටකයේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද කියලා කෙටියෙන් කතා කරලා බලමු. අපිච්ඡද පටකයේ ලාක්ෂණික ලක්ෂණ ගත්තොත් පළවෙනි එක නිදහස් පෘෂ්ඨ ආවරණය කරනවා. ඒ වගේම සෛලිත ආසන්න ඇසිල්ලා තියෙනවා. තුන්වෙනියට අග්‍රස්ත හා පාදස්ත ලෙස පෘෂ්ඨ දෙකක් පවතිනවා. හතරවෙනියට පාදස්ත පෘෂ්ඨ දරුණු පටලයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ පටකය තුළ රුධිර වාහිනී පිහිටන්නේ නැහැ. ඉතින් මේ රුධිර වාහිනී නොපිහිටන පටකය තුළ පටකයට පෝෂකයි ඔක්සිජන් ලබා ගන්න කොහොමද කියලා ප්‍රශ්නයක් එනවානේ. ඉතින් මේ අපිච්ඡද පටකයට පෝෂකයි ඔක්සිජන් සපයන්නේ අපිච්ඡද පටකයට පහළින් තියෙන සම්බන්ධක පටකය මගින්. ඉතින් මේ සම්බන්ධක පටකය අපිච්ඡද පටකයට පහළින් තියෙනවා. ඒ වගේම ඒකට පෝෂක හා ඔක්සිජන් ලබා දෙනවා. දැන් අපි ආයමත් කතා කරත් අපිච්ඡද පටක ලාක්ෂණික ලක්ෂණ විදියට පළවෙනි එක නිදහස් පෘෂ්ඨ ආවරණය කරනවා. දෙක සෛලිත ආසන්න ඇසිල්ලා තියෙනවා. තුන අග්‍රස්ත හා පාදස්ත ලෙස පෘෂ්ඨ දෙකක් පවතිනවා. හතර පාදශ පෘෂ්ඨය දරුණු පටලයට සම්බන්ධ වෙලා තියෙනවා. පහ පටකයට රුධිර වාහිනී නැහැ. ඉතින් මේ ටික අපිට මේ විදිහට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා අපිච්ඡද පටකයේ කෘත්‍ය පිළිබඳව. ඒ කියන්නේ අපිච්ඡද පටකයෙන් කරන දේවල්. දැන් අපි කතා කරලා බලමු. අපිච්ඡද පටකයේ ප්‍රධාන වශයෙන් කෘත්‍යයන් තුනක් තියෙනවා. ඒ තුන ගැන කතා කරොත් 1 ආරක්ෂාව, 2 ශ්‍රාවය, 3 අවශෝෂණය. ඉතින් ආරක්ෂාව ගැන කතා කරද්දී මොනවාගෙන්ද අපිච්ඡද පටකයේ අපව ආරක්ෂා කරන්නේ? කියන්නේ සතුන් ආරක්ෂා කරන්න කොහොමද? අපිච්ඡද පටකයේ කෘත්‍යයක් විදිහට ආරක්ෂාව ගත්තොත් ආරක්ෂාව කරන්නේ කොහොමද? ඉතින් අපිට යාන්ත්‍රික හානි වලින් ව්‍යාජනකයන් තරල හානියට එරෙහි තමයි බාධකයක් විදිහට අපිච්ඡද පටකයේ පිටලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ඇත්තටම ආරක්ෂාව සැපේනවනේ. එතකොට අපිච්ඡද පටකයේ ප්‍රධාන කෘත්‍යයක් තමයි ආරක්ෂාව කියලා කියන්නේ. 2 ශ්‍රාවය. ශ්‍රාවය කරන එක දේවල් මොනවද? එන්සයිම, හෝමෝන, ශ්ලේෂ්මල, දහදිය වගේ ඒවා ශ්‍රාවය කිරීම සිද්ධ කරන ලබනවා අපිච්ඡද පටකයේ විසින්. ඊළඟට අන්තිම කෘත්‍ය අවශෝෂණය. මොනවාද සාමාන්‍යයෙන් අවශෝෂණය කරන්නේ? පෝෂක වර්ග තමයි අවශෝෂණය කරන්නේ අපිච්ඡද පටකය මගින්. හරි. ඉතින් අපිච්ඡද පටකයේ කෘත්‍යයන් ඔච්චරයි. ඊළඟට අපි දැනගන්න ඕනේ විශේෂ කරුණක් තමයි අපිච්ඡද පටක ආකාර දෙකක් තියෙනවා. මොනවද ඒ ආකාර දෙක? සරල අපිච්ඡදයි සංයුක්ත අපිච්ඡදයි කියලා ආකාර දෙකක් තියෙනවා. ඉතින් සරල අපිච්ඡද වලට වැටෙන්නේ මොනවද? දැන් අපි කතා කරනවා. සරල අපිච්ඡද කියලා කියන්නේ තනි සෛල ස්තරයකින් සමන්විත අපිච්ඡද. සරලයි කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ තනි සෛල ස්තරයකින් තමයි හැදිලා තියෙන්නේ.
ඒකට උදාහරණ විදිහට සරල ශල්කමය අපිච්චදය, සරල ගණාකාර අපිච්චදය, සරල ස්තම්භික අපිච්චදය, ව්‍යාජස්තරී භූත අපිච්චදය හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේවා තමයි සරල අපිච්චද කියලා කියන්නේ. දැන් අපි කතා කරනවා සංයුක්ත අපිච්චද ගැන. සංයුක්ත අපිච්චද කියලා කියන්නේ මොනවාද? සෛලස්තර ගණනාවකින් සමන්විත වෙලා තියෙන අපිච්චද. මේ සරලේවට තනි සෛලස්තරය තිබ්බේ, සංයුක්තේවට සෛලස්තර ගණනාවක් තියෙනවා. ඉතින් සංයුක්ත අපිච්චද වලට උදාහරණ විදිහට ස්තරී භූත ශල්කමය අපිච්චදය, සංක්‍රාන්ති අපිච්චදය හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි සරල අපිච්චද ගැන කතා කරලා බලමු. සරල අපිච්චද ගැන කතා කරද්දී සරල අපිච්චද වර්ග 4ක් තියෙනවා. ඒකෙන් සරල ශල්කමය අපිච්චදය ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මොකද්ද සරල ශල්කමය අපිච්චදය කියලා කියන්නේ? තැටියක් ආකාරයේ සෛල වලින් සැකසුණු තනි සෛල ස්තරයක්. මොකද්ද? තැටියක් ආකාරයේ සෛල වලින් සැකසුණු තනි සෛල ස්තරයක්. ඉතින් මේ කියද්දි මේත් එක්කම පාඩම් කරා නම් අපිට ආය මතක තියාගන්න අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ සරල ශල්කමය අපිච්චදේ තුනී, ගොඩක් තුනී. ඒ හරහා ද්‍රව්‍ය කාන්දු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා හිතන විදිහට කොහෙද මේ විදිය සරල ශල්කමය අපිච්චද තියෙන්නේ? ඉතින් සරල ශල්කමය අපිච්චද තියෙන්නේ මේ වගේ විසරණය සිද්ධ වෙන ස්ථානවල. විසරණය සාමාන්‍යයෙන් සිද්ධ වෙන රුධිර කේශනාලිකා, ගර්ත ඒ වගේ තැන්වලනේ. ඉතින් ඒ වගේ තැන්වල සරල ශල්කමය අපිච්චදේ පිහිටලා තියෙනවා. සරල අපිච්චද යටතේ දෙවෙනි එක සරල ගණාකාර අපිච්චදේ. මොකද්ද සරල ගණාකාර අපිච්චදේ කියලා කියන්නේ? මේ පටකය ධාතු කැට හැඩෙති. ඒ කියන්නේ මේකේ හැඩේ ධාතු කැටයක් වගේ. තනි සෛල ස්තරයකින් මේකත් හැදිලා තියෙනවා. ඉතින් මේ සරල අපිච්චද ඔක්කොම තනි සෛල ස්තරයකින් හැදිලා තියෙන්නේ. ඉතින් මේකේ කාර්ය මොකද්ද? සරල ගණාකාර අපිච්චදේ කාර්ය විදිහට ශ්‍රාවය සඳහා විශේෂණය වූ පටකයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකට උදාහරණ විදිහට පුක්කනාලිකා, තයිරොයිඩ් ග්‍රන්ථි, කේට ග්‍රන්ථි හඳුන්වලා දෙන්න පුළුවන්. අපි ධාතු කැටේට ගණකය කියලා කියනවනේ සමහර වෙලාවට. ඉතින් ගණාකාර අපිච්චදේ කියද්දි අපිට ධාතු කැටේ මතක් වෙන්න ඕන. ඊළඟ සරල අපිච්චද වර්ගය තමයි සරල ස්තම්භික අපිච්චද. සරල ස්තම්භික ස්තම්භයක් කියද්දී අපිට මතක් වෙන්නේ මොකද්ද? නිකන් ගොඩ නැගිල්ලක් කණුවක් වගේ එකක් නේ. ඉතින් ස්තම්භයක් කියද්දී මේක ගඩොල් කැඩ හැඩති. විශාල ගඩොල් කැඩ හැඩති තනි සෛල ස්තරයකින්වත් අපිච්චදේ තමයි සරල ස්තම්භික අපිච්චදේ කියලා කියන්නේ. ඉතින් මේකේ කාර්යයන් මොනවාද? ශ්‍රාවය හෝ සක්‍රිය අවශෝෂණයට වැදගත් වෙනවා. ඉතින් මේ සරල ස්තම්භික අපිච්චදේ පිහිටලා තියෙන්නේ ආන්ත්‍රික ආස්තරණේ. ආන්ත්‍රික ආස්තරණය තමයි මේ අපිච්චදේ පිහිටලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරනවා සරල අපිච්චද යටතේ අවසාන අපිච්චද වර්ගයේ ව්‍යාජස්තරී භූත ස්තම්භික අපිච්චදය. ඉතින් මේකත් තනි සෛල ස්තරයකින් තමයි හැදිලා තියෙන්නේ. සෛල එකම ඔස්සකින් යුක්ත වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට හිතෙන්න පුළුවන් මේක සෛල ස්තර ගණනාවකින් හැදිලා තියෙනවා කියලා. නමුත් මේක හැදිලා තියෙන්නේ තනි සෛල ස්තරයකින් විතරයි. දැන් සෛල විවිධ ස්තර, ඒ කියන්නේ එක තනි ස්තරයක් වුණාට විවිධ මට්ටම් වලින් පිහිටෙන හින්දා න්‍යෂ්ටි පිහිටන්නේ විවිධ මට්ටම් වලින්. ඉතින් මේ පක්ෂමදර අපිච්චද පෘෂ්ඨවංශයෙන්ගේ තියෙනවා. පෘෂ්ඨවංශයෙන්ගේ දකින්න පුළුවන් වෙන්නේ අපිච්චද මේ ව්‍යාජස්තරී භූත ස්තම්භික අපිච්චදේ පක්ෂමදර සෛල විදිහට. ඉතින් මේ පක්ෂම මගින් ශ්ලේෂ්මල පටලයක් හදනවා. මොකද්ද මේ ශ්ලේෂ්මල පටලයෙන් කරන්නේ? අපිච්චද පටකයේ මතු පිට පෘෂ්ඨය හරහා ශ්ලේෂ්මල පැතිරීමට උදව් කරනවා. අපි උදාහරණ විදිහට නාස්නාල්ගේ, ශ්වාසනාලය වගේ ඒවා හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරන සංයුක්ත අපිච්චදේ ගැන. සෛල ස්තර ගණනාවකින් හැදිලා තියෙන සංයුක්ත අපිච්චදේ ගැන තමයි කතා කරන්නේ. ඒක යටතේ ස්තරීභූත ශල්කමය අපිච්චදේ ගැන දැන් අපි කතා කරනවා. මේක ස්තර ගණනාවකින් යුක්ත වෙනවා. මේ අපිච්චදේ ඉක්මනින් පුනර්ජනනය වෙනවා. ඒ කියන්නේ ඉක්මනින් හට ගන්නවා. හරි. ඉතින් සෛල විභාජනයෙන් දරුණු පටලයට ආසන්න නව සෛල නිපදවීමකුත් සිද්ධ වෙනවා. පරණ සෛල ගැලවිලා ඉවත් වෙලා යනවා. ඉතින් ඒ සෛල අලුත් සෛල මත ප්‍රතිස්ථාපනය වෙනවා. ඉතින් මේ ස්තරීභූත ශල්කමය අපිච්චද පටකයේ සීරුම් වලට ලක්වන ස්ථානවල තමයි හමු වෙන්නේ.
කොහෙද සීරුන් වලට රක්වන ස්ථාන. උදාහරණ විදියට සමය පිටත ප්‍රදේශයේ මුඛාස්තන්නේ ගුදේ යෝනි මාර්ගයේ වගේ තැන්වල මෙම ස්තරී බුද්ධ ශල්කමය අපිච්චදේ පිහිටලා තියෙන්න පුළුවන්. හරි. ඉතින් අද සත්ව පටක යටතේ අපිච්චදේ පටකය ගැන අපි කතා කරා. ඉතින් මම හිතනවා සත්තාකාරය හා ක්‍රියාකාරීත්වය යන කොටසේ සත්ව පටක යටතේ තියෙන අපිච්චද පටකය ගැන කියපු කරුණු වලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න Easy Biology YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.